පැසිව් වොයිස් ගැන තමයි පොඩ්ඩක් මතක් කරන්න කියලා වීඩියෝ කරන්නේ. එතකොට මේකෙත් කොටස් තියෙනවා. එතකොට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පැසිව් වොයිස් තියෙනවා, සිම්පල් පාස්ට් ටෙන්ස් පැසිව් වොයිස් තියෙනවා, සිම්පල් ෆියුචර් ටෙන්ස් පැසිව් වොයිස් තියෙනවා. එතකොට දැන් කතා කරන්න යන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පැසිව් වොයිස් ගැන. මේ හරියට දාලා තියෙන ගැන. එතකොට ඒක මේ වගේ වාක්‍යයක් පැසිව් වොයිස් වාක්‍යයක් කරන්න කලින් දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එතකොට ඒ ටිකත් ඔක්කොම මම මේකේ දාලා තියෙනවා. එතකොට ඒ ටිකත් මුලින්ම මතක් කරලා ඉන්න. එතකොට මේ ටික මුලින්ම දැනගන්න ඕනේ. මේ ඉතින් මෙහා පැත්තේ දාලා තියෙන ටික අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මේකේ ඉංග්‍රීසි වල නවුන්ස් එකක් ගත්තොත් කොහොමද තියෙන්නේ, වර්බ්ස් එකක් ගත්තොත් කොහොමද තියෙන්නේ කියන එක දැනගන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට නවුන්ස් එකක් ගත්ත එක තියෙන්නේ සිංගියුලර් ෆෝම් එකේ. සිංගියුලර් ෆෝම් එකේ. එතකොට වර්බ්ස් එකක් ගත්තොත් ඒක තියෙන්නේ ප්ලූරල් ෆෝම් එකේ. එතකොට ඒකම ලියරේ මුලින්ම. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් නවුන් එකක් විදිහට දැන් බස් කසුන් ඇනිමල් කෙනෙක් ගන්නත් පුළුවන්. මොකද දැන් අර සතෙක්ගේ නමක් ගමු උදාහරණයකට ඩොග් වගේ ඒ වගේ නම උනත් නවුන් එකක් විදිහට ගන්න. එතකොට ඒක තියෙන්නේ සිංගියුලර් ෆෝම් එකේ. මොකද ඩොග් කියලා කිව්වොත් තමයි ඒක බල්ලානේ. ඩොග්ස් S එකක් අන්තිමට දැම්මොත් තමයි ඒක ප්ලූරල් වෙන්නේ. එතකොට normally තිබ්බම ඒක තියෙන්නේ සිංගියුලර් නවුන් එකක් විදිහට. එතකොට verbs එකක් ගත්තොත් ඒක තියෙන්නේ මේ ප්ලූරල් විදිහට. එතකොට උදාහරණ විදිහට play ඊට පස්සේ swim වගේ දේවල් ගත්තොත් එහෙම ඒවා තියෙන්නේ ප්ලූරල් ෆෝම් එකේ. ඕනිම ක්‍රියාපදයක් තියෙන්නේ ප්ලූරල් ෆෝම් එකේ. එතකොට මේ ඊළඟට දැනගන්න ඕනේ ඉරිගුලර් verb ටික දැනගන්න ඕනේ. එතකොට ඒකෙදී වගුවක් දීලා තියෙනවා. වගුව අනිවාර්යෙන් පාඩම් වෙලා තියෙනවා. එතකොට ඒකේ පළවෙනිට තියෙනවා base form, past tense, past participle. එතකොට මේ base form එක ගත්තොත් එහෙම උදාහරණ විදිහට අපිට swim ගන්නකො. swim ගත්තොත් එහෙම මේක base form එක. ඊට පස්සේ past tense එක ගත්තොත් ඒකේ swim swam වෙනවා. ඊට පස්සේ past participle එක swim sing swam sung වෙනවා. එන්න එහෙම වෙනවා. එතකොට මේ ලිස්ට් එක දැනගන්න. ඊට පස්සේ මෙන්න මේ ටික දැනගන්නත් ඕනේ. I we you they ඊට පස්සේ he she it. I we you they කියලා මේවා එකට දාලා තියෙන එක ගත්තොත් එහෙම මේවා plural form එකේ තියෙනවා. මොකද I we you they කියන ඒවා plural කියලා දන්නවනේ. ඒතකොට ඒවා plural form එකේ තමයි තියෙන්නේ. එතකොට he she it කියන ඒවා ගත්තොත් එහෙම singular form එකෙන් තමයි තියෙන්නේ. මේක ගොඩක් දෙනෙක් දන්නවා. මම මේ නිකන් මට මතක් කරේ. සමහරවිට මේ ප්‍රොනවුන්ස් කරද්දී මේ පොඩ්ඩක් වරදින්න පුළුවන්. ඒක ලොකුට හිතන්න එපා. ඊට පස්සේ ඒ ටික හරි. ඒ ටික කම්ප්ලීට් වුණාට පස්සේ තමයි මේ ඒක අවබෝධ තියෙනකොට තමයි මේ ටික කරන්න ලේසි. ඒතකොට දැන් මේ වාක්‍යයක් ගත්තොත් මේක ඇක්ටිව් වොයිස්. ඒ කියන්නේ සාමාන්‍ය වාක්‍යයක්. ඒතකොට මේක පැසිව් වොයිස් කරන්නේ කොහොමද කියලා ගත්තොත් එහෙම මුලින්ම මේ ටික දැනගන්න ඕනේ. මේක තමයි he drinks coffee කියන එක ගත්තොත් එහෙම මේක වෙල සබ්ජෙක්ට් එක, මේක verb එක, මේක ඔබ්ජෙක්ට් එක. සාමාන්‍යයෙන් වාක්‍යයක් තියෙන මේ ඕඩර් එකට. ඊට අමතරව අන්තිමට රෙස්ට් එකට රෙස්ට් එකට එන්න පුළුවන් මොකක් හරි වාක්‍යයක් උසා. මේ ඕඩර් එකට තමයි තියෙන්නේ. එතකොට පැසිව් වොයිස් වාක්‍යයක ගත්තොත් එහෙම මේ ඕඩර් එක අනිත් පැත්තට යනවා. එතකොට මුලින්ම එනවා ඔබ්ජෙක්ට් එක එනවා. ඊට පස්සේ ඊට අමතර වෙනවා හෙල්පින් verb එක. හෙල්පින් verb කියලා කියන්නේ මෙන්න මේ වගේ වට. is, are, am තව තියෙනවා was, ඊට පස්සේ will be වගේ තියෙනවා. එතකොට simple present tense passive voice වාක්‍යයකදී අපි ගන්නේ is, are, am කියන ඒවා තමයි මේ වාක්‍ය කියන්නේ simple present tense passive voice වාක්‍යයකදී යොදාගන්නේ. එතකොට මුලින්ම අපි දැන් මේ වාක්‍ය හැදෙනදී බලමු passive voice කරන්නේ කොහොමද කියලා බලමු. coffee කියන එක තමයි මුලින්ම ගන්න. මොකද object එක තමයි මුලින්ම එන්නේ. එතකොට coffee කියන එක මුලින්ම දානවා. ඊට පස්සේ helping verb එක ගන්නවා. මේ තියෙන්නේ simple present tense passive voice වාක්‍ය හදද්දී ගන්න ඒවා තමයි මේ තියෙන helping verb ටික. එතකොට coffee කියන එක ගත්තොත් එහෙම ඒක ඒක වචන. එතකොට ඒක වචන අවස්ථාවකදී අපි ගන්නෙ මොකද්ද? is කියන එක. are කියන එක ගන්නේ බහු වචන අවස්ථාවේදී. am කියන එක ගන්නේ I am වගේ අවස්ථාවලදී. එතකොට coffee is කියන එක තමයි ගන්නෙ. coffee is. ඊට පස්සේ මෙන්න මේ drinks කියන වචනේ ගත්තොත් ඒක verb එක. එතකොට verb එක ගත්තොත් එහෙනම් මෙන්න මේක දැන් අපිට ඕනේ නෑ මේ regular verb list එකේ drinks කියන වචනේ drink කියන වචනේ ගත්තොත් drinks වෙලා තියෙන එක ගැන මම ඊළඟට කියන්නම්. මේක මුලින්ම කියලා කරලා drink කියන වචනේ ගත්තොත් එහෙම ඒකේ past tense කියලා drink drank වෙනවා. ඊට පස්සේ past participle එක drunk වෙනවා. එතකොට මේකේ past participle අවස්ථාව තමයි මෙතනදි ගන්න අපි. හැම passive voice වාක්‍යයකදීම ගන්න අපි past participle අවස්ථාව. ඒ නිසා වගු අනිවාර්යෙන් පාඩම්ලා තියෙනවා. drink drank drunk කියන වචනේ තමයි ගන්න මෙතන. is drunk
drunk කියලා දානවා. ඊට පස්සේ passive voice වාක්‍යයකදී අන්තිමට අපි buy කියන වචනේ දානවා. buy කියලා දානවා. buy ඊට පස්සේ subject එක දානවා. ඊට පස්සේ subject එක දැන් he කියලා තියෙන්නේ. එතකොට subject එක ගත්තොත් එහෙම he කියලා තියෙනවා නම් ඒක අන්තිම වෙද්දි කොහොමද අවසන් වෙන්න ඕනේ කියන එක මෙතන තියෙනවා. මේකත් නෝට් එකේ දීලා තියෙනවා. අනිවාර්යෙන් මේ ටිකත් මතක තියෙනවා. එතකොට he කියලා තිබ්බොත් ඒක අවසන් වෙන්න ඕනේ අන්තිමට him කියන එකෙන්. එතකොට by him කියලා මෙන්න මෙහෙම අවසන් වෙන්න ඕනේ වාක්‍ය. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. එතකොට මේ ගැනත් අවබෝධයක් තියෙනවා. I කියලා තිබ්බොත් අන්තිමට අවසන් වෙන්න ඕනේ me කියන එක. මෙතන v කියන එක තිබ්බොත් අන්තිමට අවසන් වෙන්න ඕනේ us කියන එක. ඒ වගේ අනිත් ටිකත් එහෙම වෙන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතන ඩ්‍රින්ක්ස් පිච් එක යන බඩ කියන අන්තිමට S එකක් ආව පිච් එක ගැන. ඒක හේතුව. එතකොට මේ he කියන එක ගත්තොත් එහෙම සිංගුලර් එකක්. එතකොට drink කියන එක ගත්තොත් එහෙම normal S නැතුව තිබ්බොත් drink කියන වාක්‍යය ගත්තොත් verb එක ගත්තොත් එහෙම plural form එකේ තියෙනවා. එතකොට singular එකයි plural එකයි ගත්තොත් එහෙම වාක්‍යයක් match වෙන්නේ නැහැ. ඒ නිසා එතකොට අපි මේක singular මේක verb එකත් singular කරගන්න ඕනේ. එතකොට අපි ඒකට S දානවා. සමහර අවස්ථාවල es දානවා. දැන් මේ වගේ මේ වචනේ es දාන්නේ නැහැ. සමහර වචන තියෙනවා ඒවට es දානවා. මේ වචනේ ගත්තොත් එහෙනම් s එකක් දාලා තමයි මේක මේ සිංගියුලර් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි එහෙම දාලා තියෙන්නේ. දැන් මේක ගන්නවා. මේක ගත්තොත් එහෙනම් we. ඒ කියන්නේ මේක ප්ලූරල් ෆෝම් එකේ. ඒතකොට keep කියන එක ගත්තොත් ප්ලූරල්. අන්න ඒ දෙක ඔලන්නේ නැහැ. ඒ නිසා s දාන්නේ නැහැ ඒකට. මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා ඒක. මේකෙත් වෙලලා මේක s v o. ඒතකොට ඒක ගත්තොත් එහෙනම් මුලින්ම මේකෙත් ඔබ්ජෙක්ට් එක මුලට එනවා. එතකොට books කියන එක ඉඳන් පටන් ගන්න. books කියන එක. books කියලා ගත්තම මේක books. නැත්නම් මේක plural form එක. එතකොට plural අවස්ථාවකදී අපි ගන්නේ ආ කියන වචනේ. එතකොට ආ කියන එක ගන්නවා helping verb එක විදියට. ඊට පස්සේ keep කියන වචනේ ගත්තොත් past participle අවස්ථාවට එනවා. එතකොට past participle එක ගත්තොත් එහෙනම් keep kept වෙනවා. එතකොට kept තමයි මෙතනද ගන්නේ. kept ඊට පස්සේ අනිවාර්යයෙන්ම subject එක දාන්න කලින් by කියන එක දාන්න. by we කියන එක ගත්තොත් එහෙනම් මෙතන දානවා us කියන එක. තමයි මේ වාක්‍යය හැදෙන්නේ. ඊළඟට මේ වාක්‍යය ගත්තොත් එහෙම මේකෙත් s v o මේක මාක් කර ගන්නවා නම් වාක්‍ය ලේසි හදන්න. මේ කියන්නේ කාලයත් එක්ක කියන්නේ මේක මෙහෙම නම් කරන්න ඕනේ නැතුව හදන්න පුළුවන් පස්සේ. يعني ප්‍රැක්ටිස් කරලා තිබ්බොත්. එතකොට මේකෙත් මුලින්ම ඔබ්ජෙක්ට් එක ගන්නවා vegetables. vegetables කිව්වම ඒකත් ගොඩක්. ඒ කියන්නේ ඒකත් plural. එතකොට vegetable කියලා තිබ්බනම් යන්න singular. vegetables විච් එකම ඒක බහුවචන. ඒ කියන්නේ plural. ඒ නිසා අනිවාර්යයෙන්ම ආ කියන එක තමයි ගන්නෙ. grows කියන ගත්තොත් grow කියන එක ගත්තොත් එහෙම ඒකේ past participle එක ගත්තොත් grow grew grown වෙනවා. එතකොට grown කියන වචනේ තමයි මෙතන ගන්න. grown by she කියන එක ගත්තොත් අන්තිමට her කියන එක තමයි එන්නේ.